ඉතින් කොහොමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ සිංහල මූවි රිවියු YouTube channel එකට. ඉතින් ඔන්න අදත් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා පටන් ගත්ත විනාඩියේ ඉඳලම ත්‍රිල් එකේ බලන්න පුළුවන් අද සුපිරිම ගණයේ ඉංග්‍රීසි මූවි එකක්. ඒ තමයි ඇක්ෂන් ත්‍රිලර් කියන කැටගරි වලට අයිති Hands of War කියන හොලිවුඩ් මූවි එක. එහෙනම් වෙනදා විදිහටම ඔයාලට ආරාධනා කරනවා අද වීඩියෝ එකත් අවසාන විනාඩිය දෙකම බලන්න එන්න කියලා. ඒ වගේම තමයි තාමත් අපිව subscribe කරන්න මග ඇරුණු කෙනෙක් ඉන්නවා නම් දැම්මම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලගේ පුංචි ව්‍යාපාරය අපිට කියලා ප්‍රමෝට් කරගන්න ඕන නම් දැම්ම අපේ WhatsApp එකකට පණිවිඩයක් තාන්න. එහෙනම් අපි කෙලින්ම මූවි එකේ ස්ටෝරි එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගන්නදී අපිට පෙන්වන්නේ මෝල්ටාව කියන දූපතේ එක ස්ථානයක සිද්ධ වෙන වැටලීමක්. මේ වෙලාවේ පොලිසිය කණ්ඩායමක් වහලා දාලා තිබ්බ බිල්ඩින් එක දොර විවෘත කරගෙන ඊටාම රහසිගත විදියට බිල්ඩින් එක ඇතුළට කඩාගෙන පනිනවා. හැබැයි කට්ටිය මුළු බිල්ඩින් එකම සෝදිසි කරලා බැලුවත් එයාලට කවුරුත්ම හොයාගන්න බැරි වුණා. කොහොම හරි මෙයාලා මෙතනට එනවා කියලා කලින්ම දැනගෙන හිටපු කවුරු හරි කෙනෙක් පණිවිඩයක් තියලා ගිහලා තිබ්බා. ඒකේ තියෙන්නේ මම උඹව විනාශ කරලා දානවා කියලා. ඉතින් මේ පොලිසිය ටීම් එකේ අය මෙතනට එවලා තියෙන්නේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අය. එයාලත් මේ හැම දෙයක්ම බලාගෙන හිටියා. මේ වෙලාවේ ආරක්ෂක අංශයේ ප්‍රධානියා වුණ කොලෝනල් කියන කෙනාට කෝල් එකක් එනවා. ඒ කතා කරන්නේ රයිඩ්. අපේ කතාවේ ප්‍රධානම නළුවා. ඇත්තටම පොලිසිය ටීම් එකේ අය අර බිල්ඩින් එකට කඩාගෙන පැන්නේ රයිඩ් එතන හැංගිලා ඉන්නවා කියලා ඔත්තුවක් ලැබිලා තිබ්බ නිසා. දැන් කොලෝනල් රයිඩට කියන්නේ එයා මේ කරන වැඩේ දැම්මම නතර කරන්න කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කතා කරලා විසඳගමු කියලාත් මෑන් කියනවා. හැබැයි ඉතින් රයිඩ නම් කොලෝනල් කියන දේ අහන්න සූදානම් නැහැ. උඹ පටන් ගත්ත දේ මම තමයි අන්තිමට ඉවර කරන්නේ. පුළුවන් නම් මාව නතර කරපන් කියලා එයා කොලෝනල්ට කියනවා. ඒත් එකම කෝල් එක කට් වුණ හින්දා කොලෝනල් හොඳටම කලබල වෙනවා. රයිඩ ජනාධිපතිතුමා පස්සේ වගේ පන්නන්නේ මෑන් මොකක් හරි දෙයක් කරන්න කලින් ඔහු ඉන්න ලොකේෂන් එක හොයාගන්න කියලා කොලෝනල් එයාගේ කාර්යාලයට කියනවා. මේ වෙද්දී ඇමරිකානු ජනාධිපතිත් විශේෂ සංචාරයකට මෝල්ටාවට ඇවිල්ලා හිටියේ. මීටින් එකක් ඉවර කරලා දැන් ජනාධිපති එතනින් යන්න හදද්දී අර කොලෝනල් ජනාධිපතිගේ ලේකම් වුණ ජොෂුවා කියන කෙනාට කෝල් කරනවා. ජනාධිපතිතුමාගේ ජීවිතේ අනතුරේ කියලා ඉක්මනටම එයාව ආරක්ෂිත ප්ලේස් එකකට අරගෙන යන්න කියලා තමයි කොලෝනල් ජොෂුවාට කියන්නේ. හැබැයි ඒ වෙද්දී හොඳටම පරක්කු වැඩි. රයිඩ මේ වෙද්දී උස බිල්ඩින් එකක් මුදුනටම ගොඩ වෙලා ස්නයිපර් එකක් එහෙම ලෑස්ති කරගෙන ජනාධිපතිව ටාගට් කරලා ඉවරයි. ජොෂුවා ජනාධිපතිව කවර් කරන්න හදද්දිම රයිඩ ස්නයිපර් එකෙන් ජනාධිපතිට වෙඩි තියනවා. රයිඩ ඒ විදිහට එයාගේ වැඩේ ඉවර කරලා එතනින් යද්දිම අපිට ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ මේ සිද්ධිය වෙන්න හරියටම මාස 6කට කලින්. ඇත්තටම මේ රයිඩ කියන්නේ හමුදාව වෙනුවෙන් අවුරුදු ගාණක්ම සේවය කරලා විශ්‍රාම ගිහිල්ලා ඉන්න හමුදා නිලධාරියෙක්. දවසක් එයා ඇමරිකාවෙන් ඉඳලා මෝල්ටාවට එනවා එයාගේ සහෝදරයව හම්බ වෙන්න. සහෝදරයාගේ නම තමයි බුල්ඩොග්. බුල්ඩොග් තමයි හදිසියෙම රයිඩට මෝල්ටාවට එන්න කියලා තියෙන විශේෂ වැඩකට රයිඩගේ උදව් ගන්න. මේ බුල්ඩොග් මැරි කරලා ඉන්නේ මෝල්ටාවේ ගර්ල් කෙනෙක්. ඒ හින්දා තමයි එයා මේ වෙද්දි මෝල්ටාවේ ජීවත් වෙන්නේ. ඉතින් මෙයාලගේ පරණ විස්තරයම කතා කර කර බුල්ඩොග් මරියා දෙන්න දැන් රයිඩව එයාලා ගෙදරට එක්කගෙන එනවා. ඒ වෙද්දිනුත් තවත් කට්ටියක් මෙයාලා ගෙදරට ඇවිල්ලා හිටියා. ඒ හැමෝම කාලයකට කලින් හමුදාවේ වැඩ කරපු අය හින්දා රයිඩ කලින් මෙයාලව අඳුරනවා. ටික වෙලාවක් යද්දි ජනාධිපති ආරක්ෂක ප්‍රධානියාත් එනවා මෙයාලට කතා කරන්න. ආරක්ෂක ප්‍රධානියා තමයි අර කලින් පෙන්නපු කොලෝනල්. ඊටාම රහසිගත මිෂන් එකක් බාර දෙන්න කියලා කොලෝනල් තමයි මේ හැමෝටම කතා කරලා තියෙන්නේ. එදා රෑම මිෂන් එක ගැන තොරතුරු කියද්දි බ්‍රිම්ස්ටෝන් කියලා මෙහෙමක් ගැන විස්තර වගේක් කොලෝනල් මේ අයට කියනවා. ඒකෙන් කරන්නේ තමන්ගේ බලය අනිසි විදියට පාවිච්චි කරන අයව හොයලා එයාලව මරලා දාන එක. මේක නීති විරෝධී වැඩක් හින්දා රජයේ හමුදාව ඒකට යොදා ගන්න බෑ. ඒ හින්දා තමයි ජනාධිපතිගේ ආරක්ෂකාංශය මේ විදියට විශ්‍රාමික හමුදා සෙබළුන්ව යොදාගෙන මේ වගේ මිෂන් කරන්නේ. ඒ අතරම කලේට් කියලා ත්‍රස්තවාදී නායකයෙක් ගැනත් විස්තර වගේක් මෑන් කට්ටියට කියනවා. එයා කියන විදිහට ඇමරිකාවට විරුද්ධව වැඩ කරන්න රුසියාවයි චීනයයි මේ කලේට්ගෙන් උදව් ගන්නලු හදන්නේ. එහෙම දෙයක් කරන්න කලින් කලේට්ව ඝාතනය කරන එක තමයි මෙයාලට ලැබෙන මිෂන් එක. ඉතින් අපිට ඊළඟට පෙන්නනවා කට්ටිය ආයුධ හැම ලෑස්ති කරගෙන හෙලිකොප්ටර් එකකින් ලිබියාවට යන්න පිටත් වෙනවා. මොකද ලිබියාවේ තමයි කලේට්ගේ ප්‍රධාන මූලස්ථානේ තියෙන්නේ. කොලෝනල් මෙයාලට කිව්වේ ඔයාලව ලිබියාවට දාන වෙලාවෙ ඉඳලා හරියටම පැය 3ක කාලයක් විතරයි මිෂන් එක ඉවර කරන්න ලැබෙන්නේ කියලා. හරියටම පැය 3කට පස්සේ එයාලව ආපහු අරගෙන යන හෙලිකොප්ටර් එක එතනටම එනවා කියලා එයා කිව්වා. ඉතින් කට්ටියව ওই විදිහට ලිබියාවෙන් බස්සලා හෙලිකොප්ටර් එක එතනින් ගියාට පස්සේ රයිඩ් අතුරු කට්ටිය එතන ඉඳලා කිලෝමීටර් 2ක වගේ දුර ප්‍රමාණයක් පයින් යනවා කලීඩ්ගේ මූලස්ථානයේ තිබ්බ බිල්ඩින් එක ළඟට. ඒකල්ලා මුලින්ම පහළ හිටපු ගාල්ලා 4 දෙනෙක්ට වෙඩි තියලා බිල්ඩින් එකට ඇතුළු වෙනවා. ඇතුළේ ඉන්න කට්ටියවත් ඉවර කරන ගමන් ටීම් එකෙන් දෙන්නෙක් යනවා බිල්ඩින් එකේ CCTV කැමරා පාලනය කරන කැබින් එකට. මොකද කොලෝනල් කිව්වා කලීඩ්ව මරලා දාන්න කලින් එතන සියලුම CCTV දර්ශන විනාශ කරලා දාන්න කියලා.
ඒ දෙන්න ඒ වැඩේ කරද්දී තවත් ස්නයිපර්ලා දෙන්නෙක් බිල්ඩින් එකේ අනිත් පැත්තට ගිහිල්ලා ලෑස්ති වෙනවා ටීම් එකේ ප්‍රධානම අයව ආරක්ෂා කරන්න. රයිඩර් බුල්ඩොග් ඇතුළු අය තමයි ප්‍රධානම ටීම් එක විදියට කලෙඩ් හොයාගෙන යන්නේ. එයාලා දැන් බිල්ඩින් එකේ තට්ටුවෙන් තට්ටුව පරීක්ෂා කර යද්දී ස්නයිපර්ලා දැක්කා එක තැනක සතුරු හමුදාවේ කට්ටියක් ඉන්නවා කියලා. ස්නයිපර්ලා එයාලවත් ඉවරයක් කළා දැම්මට පස්සේ රයිඩර් ඇතුළු කට්ටිය මුළු බිල්ඩින් එකම පරීක්ෂා කරලා ඉවර කරා. හැබැයි කලින් නම් හිටියේ නෑ. ඒ වගේම සතුරු හමුදාවෙත් ඊටාම පොඩි පිරිසක් විතරයි හිටියේ. මේක එයාලව කොට කරගන්න ගහපු ප්ලෑන් එකක් කියලා තේරෙද්දි හොඳටම පරක්කු වැඩි. දැන් මේසයක් අඩ සෙට් කරලා තිබ්බ ටයිම් බෝම්බයක් පුපුරලා ගිහිල්ලා ටීම් එකේ දෙන්නෙක් එතනින් මිය යනවා. ඒත් එක්කම පහළ හැංගිලා හිටපු ත්‍රස්තවාදීන් කට්ටිය බිල්ඩින් එක උඩට ඇවිල්ලා රයිඩර් ඇතුළු පිරිසත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. ත්‍රස්තවාදීන් කලින්ම ලෑස්ති වෙලා හිටපු හින්දා අපේ යාට ලේසි වුණේ නැහැ. අරගෙන ආපු උණ්ඩත් පොඩ ඉවර වෙද්දි කට්ටිය අතින් පයින්ුත් ෆයිට් කරන්න පටන් ගන්නවා. ඒත් කොහොම හරි ටීම් එකේ එක්කෙනා ගානේ මැරිලා වැටෙද්දි ටීම් එකෙන්ම අන්තිමටම ඉතුරුනේ රයිඩර්යි බුල්ඩොග් දෙන්න විතරයි. ෆයිට් එකේ විදිහට යද්දි අපිට අනිත් පැත්තෙන් පෙන්නනවා මෙයාලට මිෂන් එක බාර දුන්න කොලෝනෝල්ම කලිට කෝල් එකක් අරගෙන කතා කරනවා. ඇත්තටම කොලෝනෝල්ම මේ මිෂන් එකට කට්ටියව එවලා මෑන්ම තමයි මෙහෙම පහර දීමක් වෙන්න යනවා කියලා කලිඩ්ඩ කලින්ම දැනුවත් කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඇමරිකාවේ රජයට ඕන කරලා තියෙන්නේ කලිඩ් රුසියාවටයි චීනයටයි සහාය වෙන්න කලින් මේ විදිහ වැඩකින් මෑන්ගේ හිත දිනාගෙන පොරගේ සහාය ඇමරිකාවට ලබා ගන්න. මොකද ඉතින් කලිඩ් දැනගෙන හිටියේ නෑ මේ කට්ටියව එව්වෙත් ඇමරිකාවමයි කියලා. දැන් අන්තිමට ඉතුරු වෙලා හිටපු රයිඩර් බුල්ඩොග් දෙන්න එතනින් පැනලා යන්න හදද්දී එක ත්‍රස්තවාදියෙක් මෙයාලා හිටපු තැනට අත් බෝම්බයක් දමලා ගහනවා. මේකෙන් මෙයාලට ප්‍රශ්නයක් වුණේ නෑ. හැබැයි බුල්ඩොග්ට කලිනුත් වෙඩි උණ්ඩයක් වැදලා තිබ්බ හින්දා එයාට ටිකක් අමාරුණා. වටේම ත්‍රස්තවාදීන් වට කරලා පහර දුන්න හින්දා දැන් පැන ගන්න විදියක් තිබෙන්නේ නැහැ. දෙන්න කොන්ක්‍රීට් කණුවකට මුවා වෙලා ෆයිට් කරද්දී ටික වෙලාවක් යද්දී බුල්ඩොග්ගේ බුලටුත් ඔක්කොම ඉවර වුණා. එයාට තේරෙනවා දැන් දෙන්නටම පැනලා යන්න විදියක් නැති හින්දා දෙන්නගෙන් කාට හරි පරිත්‍යාගයක් කරන්න වෙනවා කියලා. එහෙම හිතලා බුල්ඩොග් කරන්නේ ඉතුරු වෙලා තිබුණ අන්තිම අත් බෝම්බේ අරගෙන ත්‍රස්තවාදීන් හිරු පැත්තට දුවගෙන යනවා. ඒ වැඩේ කරන්න එපා කියලා රයිඩර් කෑ ගහලා කිව්වත් බුල්ඩොග් ඒක ඇහුවේ නැහැ. මොකද ඇත්තටම රයිඩර් කියන්නේ එයාගේ අයියා හින්දා බුල්ඩොග් හිතුවේ තමන් බිලි වෙලා හරි අයියාව බේර ගන්නවා කියලා. එයා හිතපු විදියටම බෝම්බේ පුපුරලා ගිහිල්ලා ත්‍රස්තවාදීන් සෙට් එකක්ම මරණට පස්සේ රයිඩර් එතනින් පැනලා යනවා. හැබැයි මල්ලිගේ මරණය ගැන අධික වේදනාවකින් තමයි රයිඩර් මේ විදියට යන්නේ. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා මිෂන් එක ගැන තොරතුරක් ලැබුණාද කියලා බලන්න බුල්ඩොග්ගේ බිරිඳ මරියා මේ වෙලාවේ කොලෝනල් මුණ ගැහෙන්න එනවා. පොර හිතාගෙන ඉන්නේ කලින් මේ වෙද්දිත් කට්ටියම ඉවරයක් කළා දාලාද කියලා. හැබැයි මෑන් මරියාට කියන්නේ එයත් බලාගෙන ඉන්න පණිවිඩයක් එනකල් තමයි තාම කඩේකින් කිසිම ප්‍රතිචාරයක් නැහැ කියලා. කොලෝනල් එක කතා කරලා මරියා ආපහු යන්න හදද්දී මෑන් මරියාට වෙඩි තියලා එයාවත් මරලා දානවා. ඉතින් අපිට ෆිල්ම් එකේ ඊළඟට පෙන්වන්නේ මේ සිද්ධියෙන් මාස 6කට පස්සේ පෘතුගාලයේ ලිස්බන් කියන නගරය. ඇමරිකානු ජනාධිපතිතුමත් මේ වෙද්දි පෘතුගාලයේ විශේෂ සංචාරයකට ඇවිල්ලා තමයි ඉන්නේ. ඒ වගේම අර කොලෝනල්ම තමයි තාමත් ජනාධිපති ආරක්ෂකාංශයේ වැඩ කරන ආරක්ෂක ප්‍රධානියා. ඒත් එකම අපිට පෙන්නනවා එදා අර මිෂන් එකෙන් ජීවිතේ බේරගත්ත රයිඩර් දැන් ඉතාලියේ රෝම් වල තියෙන බාර් එකකට එනවා. ඒ බාර් එක ආයිති සෙලීනා කියන ගෑනු කෙනාට. CCTV කැමරා වලින් රයිඩර්ව දැක්කට පස්සේ සෙලීනා යාගේ ගාර්ඩ්ලාට කියනවා අරුගේ අතපය කඩලා දාලා බාර් එකෙන් එළියට ඇදලා දාන්න කියලා. ඒ අතරේ රයිඩර් කෙලින්ම බාර් එකේ වේට කෙනෙක් ළඟට ඇවිල්ලා එයා ඇවිල්ලා ඉන්නවා කියලා සෙලීනාට දැනුම් දෙන්න කියලා කියනවා. ඊට පස්සේ තමයි සෙලීනාගේ ආරක්ෂකයෝ ටික ඇවිල්ලා රයිඩර්ව වට කරගෙන එයාට පහර දෙන්න පටන් ගන්නෙ. රයිඩර්ත් ලේසියෙන්ම පරාජය බාරගත්තේ නැහැ. එයා ගාඩ්ලාත් එක්ක ෆයිට් කරන ගමන් සෙලීනාට කතා කරන්න try කරනවා. අන්තිමට කොහොම හරි ගාඩ්ලා මෙයාට සිහිය නැති වෙනකල්ම පහර දුන්නාට පස්සේ රයිඩර්ට සිහිය ආවේ රූම් එක හිර කරලා දාලා තියෙද්දි. එයාගේ අත්වලට දම්වැල් පවා දාලා තිබ්බා. ටික වෙලාවකට පස්සේ සෙලීනාත් එතනට ඇවිල්ලා උඹ මෙච්චර කල් කොහෙද හිටියේ? ඇයි එකපාරටම මාව හම්බ වෙන්න ආවේ කියලා අහනවා. එතකොට තමයි අපිට දැනගන්න ලැබෙන්නේ සෙලීනා කියන්නේ මේ රයිඩර්ගේ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. එදා මිෂන් එකෙන් පස්සේ සෙලීනා ඇතුළු හැමෝම හිතාගෙන ඉඳලා තියෙන්නේ රයිඩර් මේ ගියා කියලා. මෙච්චර කාලයක් යනකල්ම එයාව මුණ ගැහෙන්න ආවේ නැති එකටයි සෙලීනාට රයිඩර්ත් එක්ක මේ තරම්ම තරහා. කොලෝනල් එයාලට බාර දුන්න මිෂන් එක ගැනයි මිනිහා මේ ගැන කලෙඩ්ඩ දැනුවත් කළා එයාලව අල්ලලා දුන්න කියලායි රයිඩර් මේ වෙලාවේ සෙලීනාට කියනවා. ඒ වගේම තමයි ඒකෙන් එයාගේ මල්ලිය ඇතුළු ටීම් එකේ අනිත් හැමෝම මරනවා කියලා රයිඩර් කිව්වා. මේ මාස 6 පුරාවටම එයා මේ ගැන විස්තර හොයද්දි දැනගෙන තියෙනවා කොලෝනල් මේ මිෂන් එක මෙයාලට බාර දීලා තියෙන්නේ ජනාධිපතිගේ නියෝගයකට අනුව කියලා. ඉතින් ඒ හින්දා රයිඩර් දැන් හදන්නේ ඒ හැමෝගෙම පලි ගන්න. ඒකට උදව් ගන්න තමයි එයා දැන් සෙලීනාව හම්බ වෙන්න ඇවිල්ලා තියෙන්නේ. කොහොම හරි මේ කතාව ඇහුවට පස්සේ සෙලීනා රයිඩර්ව නිදහස් කරනවා. හැබැයි කොලෝනල් කියන්නේ ජනාධිපතිගේ ආරක්ෂක ප්‍රධානියා හින්දා අනවශ්‍ය කරදරයක් දාගන්න කැමති නෑ කියලා සෙලීනා කියනවා මේ වෙලාවේ උදව් කරන්න බෑ කියලා. මේකෙන් ටික දවසකට පස්සේ කොලෝනල් එයාගේ ගෙදරට වෙලා පවුල කට්ටියත් එක්ක ඉද්දි විශේෂ නිවුස් එකක් ටීවී එකේ යනවා.
නිවුස් එක විදිහට පෙන්වන්නේ එදා රයිඩලා කරපු මිෂන් එකේ සජීවී වීඩියෝ එකක්. ඇත්තටම රයිඩ තමයි මේ වීඩියෝ එක මාධ්‍යයට නිකුත් කරලා තියෙන්නේ. දැන් මේක දැක්කට පස්සේ කොලෝනල් හොඳටම බය වෙලා ෂොක් වුණා. මොකද මේක ඊටාම රහසිගත විදියට කරපු මිෂන් එකක් හින්දා මේක එළි වුණා කියන්නේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙයාලා තාමත් දැනගෙන හිටියේ නැහැ එදා රයිඩ් බේරුණා කියලා. මේ වීඩියෝ එක මාධ්‍යයට නිකුත් කරපු කෙනාව හොයලා පුළුවන් තරම් ඉක්මනටම මේ ප්‍රශ්නේ විසඳන්න කියලා ජනාධිපති ලේකම් ජොෂුවා කොලෝනල්ට කියනවා. ඉතින් ටික වෙලාවක් යද්දී කොලෝනල්ගේ ටීම් එකේ පුළුවන් වෙනවා මේක මාධ්‍යයට දීලා තියෙන්නේ රයිඩ් කියලා හොයාගන්න. ඒ කියන්නේ රයිඩ් තාමත් ජීවත් වෙනවා කියලාත් මෙයාලා දැනගන්නවා. CCTV වලින් රයිඩව දැක්කට පස්සේ කොලෝනල් හොඳටම කලබල වෙලා රයිඩව ඉවරයක් කරන්න කියලා ඒ වෙලාවෙම ටීම් එකක් පිටත් කරලා යවනවා. ඔන්න ඉතින් රයිඩ එයාගේ ගෙදරට වෙලා ඉද්දි පොලිසිය ටීම් එකක් ඇවිල්ලා ගෙදර වටේම වට කරලා ගේ ඇතුළේ පරීක්ෂා කරන්න පටන් ගන්නවා. කට්ටිය රයිඩගේ කාමරයේ දොර අරිද්දිම රයිඩ ඉක්මනටම ඒ සෙට් එකට පහර දීලා එයාට පුළුවන් වුණා ගෙදරින් එළියට පැන ගන්න. හැබැයි පොලිසිය කට්ටියත් ඒත් වැඩේ ඇත ඇරියේ නැහැ. රයිඩ එයාලත් එක්ක ෆයිට් කරන ගමන් පැනලා යන්න හදද්දී එයාගේ පිටට වෙඩි වැදුනා. ඊට පස්සේ එයා ෆයිට් කරන එක නතර කරලා තාපෙන් එහා පැත්තට පැනලා පාරේ තිබ්බ කායක හොරකම් කරගෙන බේරිලා යනවා. රයිඩට යන්න තැනක් තිබ්බේ නැති හින්දා එයා කෙලින්ම යන්නේ අර සෙලීනාගේ බාර් එකට. එයාට ගොඩක් අමාරු වෙලා තිබ්බ හින්දා සෙලීනා මේ වතාවේ රයිඩව එලවලා දැම්මේ නැහැ. වෙඩි උන්නේ එළියට අරගෙන එයාට බෙහෙත් කරනවා. ඊළඟ දවසේ සිහිය එද්දි රයිඩ හිටියේ සෙලීනාගේ ගෙදර. මේ සිද්ධියෙන් පස්සේ සෙලීනා තීරණය කරනවා ජනාධිපති ඇතුළු කට්ටියගෙන් පරිගන්න රයිඩට උදව් කරනවා කියලා. ඒකට එයාලා මුලින්ම කරන්නේ සැන්ටියාගෝ කියලා මැරෙක්ගේ උදව් අරගෙන රයිඩව රෝමයේ ඉඳලා මෝල්ටාවලට පිටත් කරලා යවනවා. කොලෝනල්ගේ කට්ටිය රයිඩව හොයන හින්දා මෙයාලා මේ වැඩේට පාවිච්චි කරේ බඩු අරගෙන යන ට්‍රක් එකක්. ඒ වගේම තමයි කට්ටිය මෝල්ටාවට යන්නේ ජනාධිපති ඇතුළු කට්ටිය මේ වෙද්දි ඉන්නේ මෝල්ටාවේ හින්දා. ඔය අතරදී අර ටීවී එකේ කියපු නිවුස් එක ගැන ජනාධිපතිත් මේ වෙද්දි ඉන්නේ හොඳටම කේන්දියෙන්. එයා කොලෝනල් ජොෂුවා දෙන්නට හොඳටම බනිනවා වැඩේ දුරද ගියන්න කලින් මේකට මොකක් හරි දෙයක් කරන්න කියලා. පස්සේ හැබැයි ජොෂුවා වැඩේ බාර දෙන්නේ කොලෝනල්ට. මොකද මේක කොලෝනල්ගේ මිෂන් එකක් හින්දා. අපි දෙන්නගේ ජොබ් එකටත් තට්ටු වෙන්න කලින් මේක විසඳපන් කියලා ජොෂුවා කොලෝනල්ට කියනවා. ඒ අතරේ දවස් 3කට පස්සේ සැන්ටියාගෝ රයිඩව අරගෙන මෝල්ටාවට එනවා. හැබැයි වැඩේ වෙනුවෙන් පොර කලින් පොරොන්දු වුණ ගානට වඩා වැඩිපුර ගානක් ඉල්ලුවට පස්සේ දැන් සෙලීනාගේ කට්ටියයි සැන්ටියාගෝයි අතර ෆයිට් එකක් ඇති වුණා. සෙලීනාගේ ටීම් එකේ අය මේ වෙලාවේ කිසිම සමාවක් නැතුව සැන්ටියාගෝව ඉවරයක් කරලා දානවා. ඒකල්ලා එයාලා රයිඩවත් එක්කගෙන ගිහිල්ලා එයාලගේ ප්ලෑන් එකේ වැඩ කටයුතු පටන් ගන්නවා. මුලින්ම සෙලීනා කරන්නේ එයාගේ ටීම් එකේ කෙනෙක්ව යවනවා කාණු පද්ධතියක් ඇතුලේ බෝම්බයක් සෙට් කරන්න කියලා. මේ මොල්ටාව කියන්නේ විශාල උමං පද්ධතියක් තියෙන නගරයක්. ඒක ප්‍රයෝජනයට අරගෙන ජනාධිපතිව පැහැර ගන්න තමයි මෙයාලගේ ප්ලෑන් එක. ඉතින් මෙයාලගේ ප්ලෑන් එකට අනුව තමයි අපිට අර ෆිල්ම් එක මුලින්ම පෙන්නපු සිද්ධිය වෙන්නේ. ඒ කියන්නේ ස්නයිපර් එකක් පාවිච්චි කරලා රයිඩ් ජනාධිපතිට වෙඩි තියන සිද්ධිය. මේ වෙලාවේ රයිඩට ඕන වුණේ ජනාධිපතිව මරන්න නෙමෙයි. එයාගේ අතකට වෙඩි තියලා තුවාල කරන්න. කොහොම හරි වෙඩි තැබීමත් එක්ක හැමෝම කලබල වෙලා ජනාධිපතිව ආරක්ෂා කරන්න යද්දී එතනට ඇම්බියුලන්ස් එකක් එනවා. ඒකේ හිටියේ සෙලීනායි තවත් ගාඩ් කෙනෙකුයි. ජනාධිපතිගේ ආරක්ෂක සෙට් එක මේ ගැන දැනගෙන හිටියේ නැති හින්දා ඒ වෙලාවෙම ජනාධිපතිව ඇම්බියුලන්ස් එකට දාගෙන එතනින් යන්න පිටත් වෙනවා. හැබැයි කොහොම හරි ටික වෙලාවක් යද්දී අර කොලෝනල්ට තේරුණා මේක පැහැර ගැනීමක් කියලා. මෑන් ඇම්බියුලන්ස් එක පිටිපස්සෙන් යන ආරක්ෂකයන්ට කියනවා ජනාධිපතිව අරගෙන පැන ගන්න කලින් එයාව බේර ගන්න බලන්න කියලා. ඇම්බියුලන්ස් එක ඇතුලේ සිකියුරිටි එකේ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නත් දැන් සෙලීනා ඩ්‍රයිව් එක්ක ෆයිට් කරලා ඇම්බියුලන්ස් එක නතර කරන්න හදනවා. දරුණු සටනකින් පස්සේ දෙන්නට පුළුවන් වෙනවා සිකියුරිටි ඔෆිසර්ලා දෙන්නව ඉවරයක් කරලා දාන්න. ඊට පස්සේ මෙයාලා දෙන්න කරන්නේ ඇම්බියුලන්ස් එක ගොඩක් වේගෙන් ඩ්‍රයිව් කරගෙන ගිහිල්ලා එක බිත්තියක හපලා නතර කරනවා. ඒත් එක්කම පොඩි පිපිරීමකුත් එතන ඇති වුණා. කොහොම හරි හැබැයි අර පිටිපස්සෙන් ආපු ආරක්ෂකයෝ ඇම්බියුලන්ස් එකේ දොර ඇරලා බලද්දි තුන්දෙනාගෙන් කවුරුත්ම පේන්න හිටියේ නැහැ. ඒ වගේම යාලා දැක්කා පොළොව යට තිබ්බ උමං මාර්ගයක් පාවිච්චි කරලා දෙන්න ජනාධිපතිවත් අරගෙන පැනලා ගිහිල්ලා කියලා. සෙලීනායි ඩ්‍රයිවර්යි දෙන්න මේ වෙලාවේ ජනාධිපතිව අරගෙන ඉන්නේ එයාලා විතරක් දන්න ගොඩක් රහසිගත ලොකේෂන් එකකට. ඒ වෙද්දි රයිඩත් එතනට ඇවිදින් හිටියේ. ජනාධිපති නම් තාමත් දැනගෙන හිටියේ නැහැ මේ කට්ටිය කවුද ඇයි ආව පැහැරගෙන ආවේ කියලා. එයා හොඳටම බය වෙලා රයිඩගෙන් අහනවා ඔයාලා දැන් මාව මරන්නද හදන්නේ කියලා. ඒකට රයිඩ කියනවා අපිට ඔයාව මරන්න උවමනාවක් නැහැ. ඔයාට කියලා පාපොච්චාරණයක් ගන්න විතරයි ඕන කියලා. ඒ අර මාස 6කට කලින් කලෙඩ්ඩ මරන්න යවපු මිෂන් එක සම්බන්ධව. ඉතින් මරණ බයෙන් හිටපු ජනාධිපති මේ වෙලාවේ එදා කරපු හැම දෙයක්ම පිළි අරගෙන එයා පාපොච්චාරණය කරනවා මෙයාලා ටීම් එක අහුගල්ලා දීලා කලෙඩ්ඩ ඇමරිකාවට නම්ම ගන්න තමයි ඒ වගේ මිෂන් එකක් ප්ලෑන් කරේ කියලා. ඒ පාපොච්චාරණයෙන් පස්සේ ඒකට අදාළ වීඩියෝ එක රයිඩ මාධ්‍යයට නිකුත් කරනවා. ඒත් එක්කම ජනාධිපති ඇතුළු ඒකට සම්බන්ධ වුණ හැම කෙනෙක්ම වගේ අත්අඩංගුවටත් පත් වෙනවා. හැබැයි අර කොලෝනල් නම් මෑන්ව අල්ලගන්න කලින් එයා කොහොම හරි හවායි කියන දූපතට පැනලා ගියා.
මේ සිද්ධියෙන් සතියකට විතර පස්සේ අපිට පෙන්නනවා කොලොනල් හවායි වල බීච් එකක් අයිනට වෙලා ඉඳලා එතනින් යන්න හිතාගෙන පොරගේ කායක ළඟට ඇවිදගෙන යනවා. පොර කායක ස්ටාර්ට් කරගෙන එතනින් යන්න හදද්දිම කායක ඉස්සරහට රයිඩර් එනවා. මේ වෙලාවේ එයාගේ අතේ තියාගෙන හිටපු රිමෝට් එකක් රයිඩර් පෙන්නද්දී කොලොනල්ට තේරුණා රයිඩර් මේ කායකට බෝම්බයක් සෙට් කරලා තියෙන්නේ කියලා. එයා කායකෙන් එළියට බහින්න හදද්දී රයිඩර් රිමෝට් එක පාවිච්චි කරලා බෝම්බේ පුපුරවලා දාලා කොලොනල්වත් ඉවරයක් කරලා දානවා. ෆිල්ම් එකේ අන්තිම සීන් එක විදිහට අපිට පෙන්වන්නේ තමන්ගේ පළගැනීම ඔය විදිහට සාර්ථක කරාට පස්සේ රයිඩර් සෙලින දෙන්න බොහොම නිදහසේ එතනින් පිටත් වෙලා යන සිද්ධිය. ඉතින් ඔන්න ඔහොම තමයි යාළුවනේ මේ සුපිරිම ෆිල්ම් එකේ ස්ටෝරි එක ඉවර වෙන්නේ. වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලගේ පුංචි ව්‍යාපාරය අපිට කියලා ප්‍රොමෝට් කරගන්න ඕන නම් දැන් අපේ WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි තවත් මේ වගේම සුපිරිම ෆිල්ම් එකක ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.